ආයුබෝවන් හැමෝටම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්නේ කොහොමද සුදු ලූණු වගා කරන්න කියලා. ඉතින් සුදු ලූණු තමන්ගේ ගෙවත්තෙම වගා කරන්න ගොඩක් දෙනෙක් කැමති ඇති. ඒගොල්ලන්ට තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. ඉතින් සුදු ලූණු වගා කරනකොට ඉස්සෙල්ලම මට කියන්න අවශ්‍යයි මේ තියෙන සුදු ලූණු මුල. මුලෙන් තමයි මේ මුලේ ආහාර තැම්පත් කිරීමක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට සුදු ලූණු වගා කිරීමේදී අපි බීජ විදියට පාවිච්චි කරන්නේ මේ සුදු ලූණු. දැන් අපි මේ ගෙඩියක් ගත්තාම මේකේ බික් තියෙනවනේ. මේ එක බික් එකක් තමයි එක බීජයක් විදියට අපි පාවිච්චි කරන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. මේ විදියට එක මේ වගේ ඒවා ගන්න එපා. මෙන්න මෙහෙම එක බික් එකක් තමයි බික්ක් තමයි අපි සුදු ලූණු එක බීජයක් විදියට පාවිච්චි කරන්නේ. එතකොට අනිත් දේ තමයි මේ සුදු ලූණු වල අපි පැල කරන්න හොඳ බීජ තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානතම කාරණයක් මේ ටිකක් විශාල බික් තෝරගන්න. මේ වගේ පුංචි ඒවා තෝරගන්න එපා. මේ වගේ පුංචි ඒවා නැතුව මේ වගේ ලොකු ඒවා. ලොකු බික් තෝරගන්න ඕන. දැන් මේ බලන්න මෙතන බික් දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක මෙහෙම තෝරගන්න. ප්‍රමාණයෙන් විශාල ඒවා. හරි. ඊළඟට වැඩි වෙලා ගන්න නැතුව බලමු කොහොමද පොටින් මික්ස්චර් එක හදාගන්නේ කියලා. දැන් මේ පස ඇතුලේනේ මේක වැවෙන්නේ. ඒක නිසා පොටින් මික්ස්චර් එක හදනකොට ටිකක් පස ලිහිල් වෙන්න ඕනේ. මේ මාධ්‍ය වගා මාධ්‍ය ලිහිල් වෙන්න ඕනේ. ඒ ලිහිල් වෙන්න ඕන අවශ්‍ය හින්දා අපි ගන්නකොට කොම්පෝස්ට් 4න් 2ක්. ඒ කියන්නේ කොම්පෝස්ට් පොහොර කොටස් දෙකක්. කොටස් දෙකකට වැලි කොටස් 1යි සාමාන්‍ය පස්. සාමාන්‍ය ඔයගොල්ලන්ගේ ගෙවත්තේ තියෙන පස් කොටස් 1යි. ඒ කියන්නේ 4ට 1ට 1. කොම්පෝස්ට් කොටස් 2යි වැලි කොටස් 1යි සාමාන්‍ය පස් කොටස් 1යි. මීට අමතරව වගාව කරන්න අපි මේක බඳුනක කරන්නේ. මේ මහක යන බඳුනක් තමයි මම මෙතෙන්ට පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් බේසමක් භාවිතා කරන්න. මේකෙදි සැලකිලිමත් වෙන්න ඕන දේවල් තමයි මේක සාමාන්‍යයෙන් අඟල් 5ක් වගේ 5ක් 6ක් වගේ උස භාජනයක් වෙන්න ඕනේ. පතුලේ හිල් 2ක් 3ක් හදා ගන්න ඕන. මොකද වතුර ගලාගෙන යන්න අවශ්‍ය හින්දා. ඊට අමතරව සැලකිලිමත් වෙන්න ඕන කාරණේ තමයි මේ බඳුන මේ උස. දැන් ඕගොල්ලෝ මෙච්චරක් විතර ටිකක් අර මේ උස අඩු බඳුන් භාවිතා කරන්න එපා. මොකද මේ අපි හිටවන මේ සුදු ලූණු හොඳට මේකේ මේ වගා මාධ්‍ය පැතිරෙන්න ඕනේ. එතකොට මේ පැතිරීම පහසුවෙන් කරන්න ටිකක් උස බඳුනක් අපි පාවිච්චි කරන්න ඕන. මුලින්ම අපි ඊළඟට ඊට අමතරව අපිට මෙන්න මේ පොල් කුහු මෙන්න මේවත් අපි මෙතෙන්දි භාවිතා කරනවා. මේවා භාවිතා කරන්නේ මේ හිල මේ අපි මේ සුදුරු හදාගෙන තියනවානේ. මෙන්න මේ සිදුරු මේ විදිහට වහන්න. දැන් අපි ගල්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඒ වෙනුවට අපිට මේ පොල් කොසු භාවිතා කරන්න පුළුවන්. හේතුව තමයි ඒවා භාවිතා කරන්නේ. එතකොට වතුර ගතිය දිය සීරාව ඇතුලේ රඳා පවතිනවා. හොඳටම වේලීමක් වෙන්නේ නැහැ. මොකද මේවට හොඳට වතුර තියෙන නිසා. හැබැයි සුදු ලූණු වගාවේදී හොඳින්ම මතක තියාගන්න ඕන කාරණයක් තමයි සුදු ලූණු ගොඩක් වතුර රැඳිලා තිබුණොත් එහෙම රොට් වෙනවා. ඒ කියන්නේ නරක් වෙනවා. ඒක නිසා ලොකුවට වතුර රඳා පවතින දෙන්න හොඳ නැහැ. වගා බඳුනේ වතුර ටික හැමම ගලාගෙන යන්න සලස්වන්න ඕන. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මේ තියෙන පස් මිශ්‍රණය මේ ටික කොම්පෝස්ට් කොටස් දෙකකට වැලි කොටස් එකකට සාමාන්‍ය පස් කොටස් එක අපි මේ ටික ඔක්කොම හොඳින් මිශ්‍ර කරන්න ඕනේ. මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න ඕනේ.
ඔන්න මම මේ වෙනකොට හොඳින් මික්ස් කරගෙන තියෙන්නේ. දැන් අපි මේක අපේ රෝපණ බඩලට පුරව ගමු. ඊට කලින් මෙන්න මේ සිදුරු මෙන්න මෙහෙම වසා ගැනීම කරන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම වගාවන්නට පුරව ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. අනිත් විශේෂිත කාරණේ තමයි හැම වෙලාවෙම පාවිච්චි කරන්න මේ වගේ අහක යන දිරා යන බේසන් කැබලි. ඒ වගේ පාවිච්චි කරන්න අපිට ගේන් කඩෙන් අරගෙන ඇවිල්ලා ලොකු බඳුන් එහෙම භාවිතා කරන්න අවශ්‍ය නැහැ. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ට ඉවත යන දෙයක් පාවිච්චි කරලා මේක කරන්න කියලා දෙන්න. මේ විදිහට අපිට උඩටම පුරව ගන්න ඕන. දැන් මේ විදිහට අපි පොටින් මික්ස් එක හදාගෙන තියෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද හිටව ගන්න කියලා. මේ තියෙන බීජ, ඒ කියන්නේ මේ තියෙන්නේ සුදු ලුණු බීජ කියලා අපි මේවට හඳුන්වනවා. මේ බික් තමයි බීජ කියලා හඳුන්වන්නේ. එතකොට මේ බික් එක අපි සාමාන්‍යයෙන් මෙහෙම වගා කිරීමේදී මෙන්න මෙහෙම මේ අතර පරතරය සාමාන්‍යයෙන් අඟල් 3ක් වගේ තියෙන මේ විදියට අඟල් 2ක් විතර ගැඹුරට හිල් හදා ගන්නවා. මේ අතර එකිනෙක අතර පරතරය අඟල් 3ක් වගේ තියෙන්න ඕන. මේ විදියට හිල් හදා ගන්න ඕන. මෙහෙම සිදුරු හදාගෙන අඟල් 2ක් වගේ ගැඹුරට මෙන්න මේ කොටස පහළට හිටින්න. මෙතනින් තමයි මේ පෝෂකනේ ගබඩා කරලා තියෙන්නේ. මේ සුදු ලුණු බිකක් ගත්තාම මෙතන පෝෂක තමයි ගබඩා කරලා තියෙන්නේ. එතකොට මේ පෝෂක අරගෙන මෙතනින් මුල් අදිනවා. මෙන්න මේ කොටසේ මෙතනින් මුල් අදිනවා. මෙතනින් ඔයගොල්ලෝ දැකලත් ඇති සාමාන්‍ය සුදු ලුණු පැලවෙනකොට මෙතනින් තමයි පත්‍රය හටගන්නේ. එතකොට පැල කිරීමේදී මෙන්න මේ අතට පැල කරන්න ඕන. මෙහෙම සම්පූර්ණයෙන්ම මෙහෙම පැල කිරීම කරන්න ඕන. එතකොට මේ බලන්න මම ගොඩාක් මහත බික් තමයි යොදාගත්තේ. සාමාන්‍යයෙන් සුදු ලුණු වගාව ලංකාවේ බොහොම අඩුයි කෙරෙනවා. ඒ වගේම දැන් ඔයගොල්ලන්ට මේ විදියට ගෙදරදිම මේක කරන්න පුළුවන් නේ. සුදු ලුණු වල දවස් 90ත් 100ත් අතර වෙනකොට අපිට සුදු ලුණු පළදාව නෙලීම කරන්නත් පුළුවන්. මේ විදියට කරලා මෙහෙම පස් වලින් වහන්න. ඊට පස්සේ මේකට වතුර දාන්න ඕන. මං කිව්වා ඉස්සෙල්ලා සුදු ලුණු වලට ගොඩාක්ම වතුර දාන්නෙත් නැහැ. දවස් හොඳට පස්සේ තෙතමනේ නැත්තම් විතරක් වතුර දැමීම කරාම ඇති. හෙවණක තියලා තියන්න ඕනේ. මේ විදිහට වතුර දාන්න. මේ විදිහට. දැන් මේක සාමාන්‍යයෙන් සති 2ක් විතර යනකොට සල්කිය යුතු මට්ටමකට පැල ඔයගොල්ලන්ට දකින්න පුළුවන් දික් වෙලා තියෙනවා. ඒ කියන්නේ පත්‍ර හටගෙන තියෙනවා. දවස් 90ක් විතර යනකොට, ඒ කියන්නේ මාස 3ක් ගියනකොට ටිකක් ලොකු වෙලා තියෙනවා පැල. ඒ කියන්නේ මේ පෝෂක අරගෙන පැලේ ලොකු වෙනවා. ඊට පස්සේ මේ පත්‍රවල තියෙන පෝෂක මුලේ තැම්පත් කිරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට සුදු ලුණු අස්වනු නෙලන්න පුළුවන් වෙනවා. දවස් 90ත් 100ත් විතර කාලෙදී. එතකොට සම්පූර්ණයෙන්ම පැලේ මැරෙනවා. අපිට එතකොට අර තියෙන සුදු ලුණු ගලවලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඉතින් සුදු ලුණු වගාව මම හිතනවා ඔයගලන්ට දැන් ඔන්න ගෙදරදිම සුදු ලුණුත් හදා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ යෝජනා චෝදනා ඔක්කොම බාර ගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕන ඩ්‍රැගන් ෆෘට් වගාව වීඩියෝ එකේදී සමහරු කියලා තිබුණා ඩ්‍රැගන් ෆෘට් හදා ගන්න පුළුවන් අතු පැල කරලා කියලා. ඉතින් ඇත්තටම ප්‍රායෝගිකව ඩ්‍රැගන් ෆෘට් අතුත් හොයන්න වෙන සමහර පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලන්ට ලේසි ක්‍රමයක් තමයි මම මේ කිව්වේ. ඉතින් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට සුපර් මාකට් එකට ගිහිල්ලා
ඩ්‍රැගන් ෆෘට් බීජ අරගන්න පුළුවන්. හැබැයි ඩ්‍රැගන් ෆෘට් අත්තක් හොයාගන්න සමහරුන්ට ඇත්තටම අමාරු වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක නිසා හැමදේම සාපේක්ෂයි. ඔබට ලේසි කියලා හිතන දේ තව කෙනෙකුට අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා මේ පිළිබඳ තව ටිකක් කල්පනා කරන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම මොනවා හරි තව දේවල් ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න. ඒ ගැන මම උනන්දුවෙන් ඇත්තටම ඔයගොල්ලන්ගේ හැම දෙම මම හරිම ආදරෙන් බාර ගන්නවා. එහෙනම් ස්තුතියි වීඩියෝ එක නැරඹුවාට. මගේ channel එකට subscribe වෙලා ඉන්න. ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ වීඩියෝස් බලන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු.